නායකයෝ ඇමතිවරු වැල්පාල්මින් ගොඩ ගිහිල්ලා ඇවිල්ලා ඉන්නවනේ. දැන් ඒ දවස්වල කලිසම කමිස ගන්න යාළුවෝ දෙනවා කිව්වා. ඒවා ටිකත් යාළුවෝ තමයි දෙනවා කිව්වා. හැබැයි දැන් යාළුවන් ටිකත් ගොඩ ගිහිල්ලා වගේ මට පේනවා. මොකද ඒ දවස්වල කලිසමයි කමිසෙන් ගන්නේ. දැන් ඉතින් ටයි කෝට් අරන් දෙනවා. දැන් අපිට පේනවා දැන් මේ ඇමතිවරු ඔක්කොමලා ඉන්න ටයි කෝට් ගහගෙන. ඉතින් යාළුවොත් දැන් ගොඩ ගිහිල්ලා. ඔයාලත් ගොඩ ගිහිල්ලා. හැබැයි අර කට්ටිය ගොඩ ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ දැන් අර වැල්පාල්මේ හිල් වෙච්ච යට ඇඳුමත් නැතුව තමයි ඉන්නේ. දැන් ඒක තමයි ඔබතුමා මේ අය වෙයිදී ආමන්ත්‍රණය කරලා නැත්තේ. ගරු මම දැක්කා. ගරු කතානායකතුමනි මේ රටේ තරුණ තරුණියන් මේ අනුර කුමාර දිසානායක මහත්තයා දැක්කම වශී වුණා. ඒ දවස්වල වශී වුණා ප්‍රීතියෙන් කුල්මත් වුණා. මොකද එතුමා එච්චර ලස්සනට කතා කරා. අර මං කිව්වේ ඒ හදවත් ටික අල්ලගත්තා. ඒ දවස්වල එතුමා ඩබල් පොකට් කමිසයක් දාගෙන යනකොට දාගෙන එනකොට ඩබල් පොකට් අනුර කියලා කිව්වේ. ඒකට එච්චර ආසා හිතුණා. ඩබල් පොකට් අනුර. හැබැයි දැන් වෙනස් වෙලා. එදා කිව්වේ ඩබල් පොකට් අනුර කියලා. දැන් කියනවා පික් පොකට් අනුර කියලා. මොකද ඒගොල්ලන්ගේ ඡන්ද පික් පොකට් කරා කියලා කියනවා. ඒගොල්ලෝ කියනවා අපේ ඡන්ද පික් පොකට් කරා. දැන් අපි යහපු අපිට කියපු දේවල් කරන්නේ නැහැ කියනවා. ඒක තමයි ප්‍රශ්නේ. අද මාර්තු මාස 21 මාස 4යි. අපි නිල වශයෙන් දෙසැම්බර් මාසේ 21 වෙනිදා බංකොලොත් භාවයෙන් නිදහස් වුණා. නිල වශයෙන්. මොකද්ද? අපි පහුගිය දෙසැම්බර් මාසේ 21 වෙනිදා දක්වා ණය පැහැර හරින ලද රාජ්‍යයක්. අපි ගත්තු ණය ගෙවන්නේ නැහැ කියලා. පැහැර හරපු රාජ්‍යයක් දෙසැම්බර් මාසේ 21 වෙනිදා දක්වා. ජපන් රජය විසින් අනුගමනය කරමින් තිබුණු ව්‍යාපෘති 11ක් නතර වුණා. හැබැයි දෙසැම්බර් මාසේ 21 වෙනිදා අපි නිල වශයෙන් බංකොලොත් භාවයෙන් නිදහස් වුණා. ජපන් රජය එම ව්‍යාපෘති 11ම යලි ආරම්භ කරන්න තීරණය කරා. ඒක ස්ථාවර භාවය පිළිබඳ සංඥාවක්. චීන රජය විසින් අපිට ලබා දීලා තිබෙන ව්‍යාපෘති මාකි අධිවේගී මාර්ගය ඇතුළු සියල්ල නතර වුණා. විශාල වන්දි මුද්‍රාවක් අපිට ගෙවන්න තිබෙනවා ඒ වෙනුවෙන්. නැවත අපි චීනයේ සංචාරය සමග චීනත් අපි චීන සමග එකඟතාවයට ආවා. නතර වී තිබෙන ව්‍යාපෘති යලි ආරම්භ කරන්න අලුත් ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 76ක් යලි ලංකාවේ ආරම්භ කිරීම සඳහා අපි එකඟතාවයකට ආවා. ඉන්දියානු රජයේ සාසි විදුලි බල මණ්ඩලය අතර එකගතාවයක් අපි ආවා සම්පූර්ණ වල බලාගාර ඉදි කරන්න. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට 50%කුත් ඉන්දියානු සමාගමට 50%කුත් අයිති ඒකාබද්ධ සමාගම පිටවණු ඒකාබද්ධ සමාගම විසින් සම්පූර්ණ වල මෙගාවොට් 120ට ආසන්න විදුලි බලාගාරයක් ඇති කරනු. ඒක නිෂ්පාදනය කරන විදුලිය විදුලි බල මණ්ඩලෙ මිලදී ගන්නවා. අපි විදුලි බල මණ්ඩලයේ මිලදී ගැනීම මෑත කාලේ සූර්ය බලයෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් මිලදී ගන්න අඩුම මිලට $7.97ට මිලදී ගන්න මිලදී ගැනීම කිව්සුම අපි අත්සන් කරා. ස්ථාවර භාවය. වගේම අපි මේ මාස දෙකක් මේ ආසන්න කාලයක් ඇතුළත අපි සියමල ආණ්ඩුවේ නව සූර්ය බලාගාරයකුත් මන්නාරමේ නව සුළං බලයෙන් නිෂ්පාදනය කරන මෙගාවොට් 50ක බලාගාරයකුත් ආරම්භ කරනවා. ඔක්කොම ප්‍රදානය කරලා අවසන්. අවුරුදු 3කට පසුව ලංකාවේ පළමු වතාවට මාස 4කට ආසන්න කාලයක එක දිගට ඩොලරයට සාපේක්ෂව රුපියලයේ ස්ථාවර මට්ටමකට අපි ගෙනලා තියෙනවා. විශේෂම ගත්තොත් විදේශ සංක්‍රාම. විදේශගත ශ්‍රී ලංකිකයන් පිළිබඳ සංක්‍රාම. පෞගේ මාස දෙකේ මෑත ඉතිහාසයේ ගත්ත වැඩිම විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් ප්‍රමාණය ගලාගෙන ඇවිල්ලා තිබෙනවා. පෞගේ මාස දෙකේ ඇවිල්ලා තියෙනවා මිලියන 1121ක්. ආර්ථික සංචාරකයන් ගමන ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා. සංචාරකයන්ගේ ඉතාමත් හොඳ පැමිණීමක් වාර්තා වෙලා තිබෙනවා. මේ මාර්තු මාසේ 17 වෙනිදා වෙනකොට 6,10,000ක් ඉක්මවන ලද සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. අපි හිතනවා අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. මේක මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන්ගේ නවසර බවට පත් වෙනවා. සමාවෙන්න മന്ത്രിවරුන්ගේ විශ්‍රාමයට පහසු කරනවා. ඒ පනත ඊට ඉක්මනින් පාර්ලිමේන්තුවේ. ඊළඟ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පන සංශෝධනය කරනවා. ඒ පනතත් එක ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනවා. මට ඉතින් පාර්ලිමේන්තුව ඔක්කොම එකතු වෙලා අත උස්සන්න පුළුවන් පනත් කීපයක් එයි. ඉක්මනින් ගෙනවා. ඒක සංශෝධනය කරනවා. මම අත උස්සලා ඇසලා ඉන්නේ. ඊළඟ මම කලින් අයවැය ලේඛනයේදී කිව්වා മന്ത്രിවරු සදා දෙන රුපියල් ලක්ෂ 10ක රක්ෂණ ආවරණයක් මේක ලක්ෂ 10 බවට පත් කරගත් ඉතාමත් ආර්ථික අර්බුදයේ තියෙන වෙලාවක ආර්ථික විශාල අර්බුදයක් තියෙන වෙලාවක තමයි മന്ത്രിවරුන්ගේ ලක්ෂ 2කමාරේ රක්ෂණය ලක්ෂ 10 දක්වා වැඩි කරේ. අපි කියන තාම ආර්ථිකය හොඳ නැහැ.
ලක්ෂ 10 නැවත ලක්ෂ 2කමාර දක්වා අඩු කරන්න අගෝස්තු මාසෙ මම හිතන්නේ අවසන් වෙන්නේ ලක්ෂ 10 නේද? ලක්ෂ 10 සඳහා අපි දැන් අගෝස්තු මාසෙ දක්වා බැඳීම තියෙනවා. අගෝස්තු මාසෙන් පස්සේ අපි රක්ෂණය අලුත් කරනකොට ලක්ෂ 10 ලක්ෂ 2කමාර දක්වා අඩු කරනවා. තරහින්